ගයිස් ඔන්න එහෙනම් ඔයාලා වදත් පිළිගන්නවා YMB setting ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ තවත් ලස්සන තැනකට. ඒ තමයි ත්‍රිකුණාමලේ. ඉතින් ඉස්සරහට බලමු මොකද ලස්සන තැන් ගොඩක් තියෙනවා. වැවකට යන්න හදනවා අපි. ඉතින් ගිහිල්ලා බලන්න යනවා. එතන පරිසරයේ තියෙන සොම්බරත් ඉන්නවා. ඔක්කොම බලා ගන්න පුළුවන් ඉස්සරහට. මෙතන නටබුන් ගොඩක් තියෙනවා. ඉතින් වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් ඔයාලට මොනවද වෙන්නේ ඔක්කොම. ඉතින් subscribe කරලා යාළුවෝ ටික share කරලා like කරලා ඔක්කොම එකතු වෙලා ඉන්න. අපි යන් වැඩි කතා ඕනේ අපි යන් වීඩියෝ එකට. ගයිස් මෙයාට ඉතින් කොහේ ගියත් කෑම තමයි ලොකු. ඔයාලට කියන්න බැරුණා අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුණා. යාළුවා අපිට පාර කියන ඉස්සරහට පේනවනේ. එයා ඉස්සරහට ගානට යනවා. මගේ යාළුවා දෙන්නෙක් තමයි. තව එක්කෙනෙක් ඉන්නව මේ ඉන්නේ. ඔය ඉන්න දෙන්න ඉස්සරහින් යනවා පාර කියන අපි දන්නේ නැහැ. මම කලුයි මගේ පණ සුදුනේ. හරක් කරා. කලක සුදු. ඒකේ අනිත් පැත්ත. ගයිස් ඔයාලට පේන ඇති පිටිපස්සෙන් තියෙන බුදු පිළිමයක්. කයියෙන් කතා කරන්න බෑ. මේ ඇති මං කතා කරන ගාන. පිට එතෙන්ට යනවා. ඔයාලා බලන් ඉන්න වීඩියෝ එකේදී එතන කොච්චර ලස්සනද දන්නේ නැහැ. අපි තාම ගිහින් නැහැ. මෙතෙන්ට ආපු පළවෙනි පාර මේක. ඉතින් අපි හිතුවේ නෑ මෙච්චර ලස්සන තැන් තියෙයි කියලා. යන් ඉතින් ඉස්සරහට අපිත් තැන්ගෙන් බලමු. මේ ඉස්සර කාලේ මොකක් වෙන්නේ නැද්ද? මොනාහරි මේ කුටියක් වෙන්නේ. කුටියක් කියන්නේ හාමුදුරුවෝ වැඩම කරලා හිටපු කුටියක් වෙන්නේ. ඒ කියන්නේ අර භාවනා කරන එහෙම වගේද? නැහැ. කුටියක් නෙවෙයි මේක. කාමරයක්. කාමරයක්. හිල් තියෙනවා ගලක් ඉදලා දාන්න ලස්සනට හදලා තියෙන්නේ. මේ බල්ලෝ දෙන්න ගිහින් මම රටකඩ සද්ද කරන යාලට කන්න පුළුවන් දෙයක්. ගයිස් එයාට වතුර තිබ්බා හැදිලා ගොඩක්. මලත් වතුර තිබ්බා. එන ඔතනින් අර වගේ බොන්න තියෙන්නේ. පරිසරය නම් මාරම ලස්සනයි. අපි ඉතින් ගොඩ දවසකින් තමයි අද වීඩියෝ එකක් අරන් ආවේ. ඊට සතියක් මගේ ඇරුණානේ. ඔව් සතියක් මගේ ඇරුණා. පොඩි වැඩ ටිකක් තිබ්බා. ඉතින් මාසනික වෙලා හිටියා නැද්ද? මේ ආසනික වුණාම ඉතින් මට තියෙනවා වගේ. එක්ක මෙතනින් ඇතුල් වෙන්න තිබිලා තියෙන එක කියන්නේ. ගයිස් හරියට පේන ඇති ගල් කණු එහෙම තියෙනවා ලස්සනට හදලා. මේ හැපැත්තෙන් බැම්මක් තියෙනවා දිගටම වටේටම වට කරලා තියෙන්නේ. ඉතින් දැන් ඉතින් ඒව නටබුන් වෙලා තියෙන්නේ. මම හිතන්නේ මෙතන නිකන් චෛත්‍යයක් තියෙනවා. නටබුන් වෙච්ච චෛත්‍යයක් තියෙනවා එහා පැත්තේ. මොක ගොඩාක් පරණ එකද බල. එදි බෝඩ් ගහලා තිබ්බේ. ඔව්. අපි යන් ඉස්සරහට ඉතින් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. අපි වැවකට මේ පැත්තේ වැවක් තියෙනවා කියලා කිව්වා. අපි එතෙන්ටත් යන්න හිතන් ඉන්නවා. මම වැවට යන කරාට දුකා. මගේ පණ වීඩියෝ එක. කවන්නද? අර අතන උඩ මොකද්ද තියෙන්නේ? නෑ අර එහෙම අතන එකක් තියන් බලන්න. යන්න පුළුවන් නේ? බලන්න. යන්න පාරවල් නෑ. අපි බලමු ගිහිල්ලා. මේ කාණුවක් වගේ නේ තියෙන්නේ. අපි යම් මෙතන පාරක් තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ගයිස් වලට පේන දේ ලස්සනයි. අතනින් බෑ. ඉස්සරහින් බෑ නේද? යා. අපේ යාළුවෝ දෙන්නත් එනවා පිටිපස්සෙන් අපිත් එක්කම. මෙතනින් එහාට නෑ නේ කැලේ තියෙන්නේ. මෙතනින් එහාට කැලේ ඇතුළෙත් ඉතින් මොන හරි ඇති. අපි දන්නේ නැහැ අපිට පේන දේ දිගට යනවා. අර එහා පැත්තේ බලන්නකෝ.
ගයිස් මෙතන මාරම ලස්සනයි. මාර නිස්කලංක භාවයක් තියෙනවා නේ. ඔව් නිස්කලංක භාවයක් තියෙනවා. වචනත් පැටලෙනවා. ගයිස් දවසක මම වීඩියෝ එකකින් කියන්න එකපාරක් වීඩියෝ එකක් කරන්න ගිහින් මට වෙච්ච වැඩක්. මොකද්ද? මොකද්ද? ඒක මං කියද්දක හරිම දවස් හරිම වෙලාවට. ගයිස් ලස්සන පඩි පෙළක් තියෙනවා ඒ කාලේ හදපු එක. ගයිස් පඩි පෙළට වඩා මං ලස්සනයිනේ. පඩි පෙළට වැඩිය නම් එක්ක ඕනේ. කියන්න. මෙතන මරා ගන්න එනවා. මෙතන මොකක් වෙන්නේ නැද්ද? මේ තියෙන්නේ. මට මේ අනාවැකි කියන්න පුළුවන් කියලා හිතුවද? නෑ ඉතින් නාමයට හිතන විදියට කියන්නකො. මෙතනත් මොකක් හරි ඔය පිටියක් වගේ වෙන්නේ නැද්ද? කීටෝ ඉන්නවා. මෙව්වානේ අර බෙහෙත්තුරු කියන්නේ ඒ දවස්වල. දන්නේ හරියට මං කියන බෙහෙත්තුරු කියලා දෙයක් තියෙනවා. මේක බෙහෙත්තුරු නැති කියන මන් දන්නේ. හරි අපි නිගමනය කරවන්න තව එකක් තියෙනවා. ඒ වගේම එකක් තව ඉස්සරහා තියෙනවා. මේක නම් මේ බෙහෙත්තුරුවක් එන්න බෑ. අර කන්දි තියෙනවා. මේක මේ නාන්න හදපු එකක්ද ඔයගනේ? අනේ ෂවරේ කොහෙද දන්නේ? කැඩිලා යන්නේදනේ. මට නම් පේන්නේ බාත් එකක් වගේ. වටලක් තියෙනවා. ඉන්නේ. පානනේ පවුපුරෝ ගන්න කියන්නේ. හරි ඉතින් අපි මේක නිගමනයක් කරන්නේ. අපි දන්නේ නැහැ නේ දවස්වල මොනවද තිබ්බද දන්නේ නැහැ නේ ඔක. කවුද දන්නේ ඔක බෝට්ටුවක්ද කියලා? කතා කියන බපන ගල් බෝට්ටුව මුහුදට දැම්මොත් පාවෙනවද නැහනේ? ගිලනවා. ගයිස් වලට පේනවා ඇති මෙතන view එක කොහමද කියලා. ඒ view එකේ මාත් ඉදි ලස්සනයිනේ. ගයිස් ඔය එහා පැත්තේ දැන් කෙලින් පේන්නේ චෛත්‍යයක් නටබුන්. මේ ඉස්සරහා තියෙනවා බුදු පිළිමයක්. මේ පැත්තෙන් පඩි පෙළ අපි බැහැගෙන පඩි පෙළ තියෙනවා. මෙතන විසියෙක් ඉන්නවා. අනේ මේ බන. මේ මොකද්ද? ඒ මට වාඩි වෙන්න හදපු ගලක්. ඔයාලා වාඩි වෙන්න එපා කියලා ගහලා තිබ්බනේ. හරි මම දැන් වාඩුන්නේ නැහනේ. ඉස්සර කාලේ පුන් කාලෙක රූපයක් තියෙනවා. කො? ඔය තියෙන ගල් කන්නේ. අපි ගිහපු තැන් වලින් මෙතන විතරයි නේ මෙහෙම එකක් දැක්කේ. මෙතන මේ අකුරක් ගහලා තියෙනවා. මේ ගල් හැම එකම තියෙනවා. ගයිස් ලස්සනයිනේ. මේ තියෙන්නේ නෑම. අර එදා අපි කිරියයි එකක් කවුරු කියන අකුර වලට ගස්මින් අකුර. සෙල්ලිපි. මේ බලන්න. මේකත් තියෙනවා. බ්‍රාහ්මී අක්ෂර වලින් ගයිස් වලට පේනවා ඇති මෙතන අකුරු වගේක් එහෙම ලස්සනට කොටලා තියෙනවා. ඔය තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර. මේක මේ අනිත් පැත්තනේ තියෙන්නේ. නෑ නේ. නෑ. මම නම් දන්නේ නැහැ භාෂාව මේ තියෙන එතනක් තියෙනවා. නිකන් දෙමළ අකුරු වගේනේ. ඔය ඉන්දියන් හරි හින්දු හරි මොනවද හදලා. ඒක මොකක් වගේද? හිතේ. මොකද්ද? මේකද? දන්නේ ඇයි නෑ? නැහැ. හිනා වෙන්න බැරිද මට? මොනවා පොඩ්ඩක් ඉවත් ගන්න. මේ මේකෙත් අකුරු වගේක් තියලා තියෙන එක නැකිලා ගිහින් තියනවා. යම් මේක ඇතුළට යා. මේක වෙන්නේ නැති ප්‍රධාන මන්දිරේනේ. මේ මෙතනක් තියෙනවා මොකක් හරි ඇඟලම. ගයිස් මෙතන ගොඩක් තැන්වල මේ තියෙන ගල්වල එක එක ඒවා ලියලා තියෙනවා. ඉතින් හිතා ගන්න බෑ කොහොමද කියලා. මේ මේකෙත් මොන හරි ලියලා තිබ්බනේ.
කො මේ මෙතන වටයක් ගිහින් එන්න පුළුවන් නේ. එතන යා. මේ වලත් මොනවා හරි ලියලා තියෙනවනේ. මේ මෙතනක් තියෙනවා වලක් තමයි. මොකද්ද? ලස්සනයි. දැන් මෙහෙමනම් ඒ දවස්වල කොහොම තියෙන්නේ නැද්ද? මාලිගාව වගේ තියෙන්නේ නැද්ද නේ? මොකද්ද කරන්නේ? කියමනක් තියෙන්නේ බල්ල වලවල් හරන තැන් වල නිදන් තියනවා කියලා. අහන්නේ. පඩි පෙලෙන් යන්න ඕනේ. මේ ගහක්ද මණ්ඩපන් වල ප්‍රේමිකා ගන්නලා දෙතපෙන්න මොකද දිශාවක් පෙන්නලා තියෙන්නේ. මේ මේකෙත් තියෙනවා හරි කොල්ලනේ. මේකට ගියේ නෑනේ. ආව කොහෙන්ද යන්නේ කොහෙන්ද කියලා. මේකනේ. මම හිතන්නේ මේකට අංගය තියෙනක බුදු කුටි වගේ. ඈ? බුදු කුටි වගේ. ඒකේ අපේ පන්සල් වල තියෙන්නේ. අර පිළිම හැම හදලා බුදු මැදුරු වල් වගේද? ඔව්. මේකත් මම හදලා තියෙනවා. කොටන තියෙනවා. මේක මොකක්ද වෙන්නේ? දන්නේ. ඉතින් මේ වගේ එකක් මෙහෙම හදන්න තරම් පට්ට තාක්ෂණයක් තියෙන්නේ නැතිනේ. මේ වල පාන මොනවා හරි කොටලා තියෙනවා. ගයිස් ඔයාලට මතකද මේ වකල්ල? මේ මොකක්ද? මේ ගලක් තියෙනවා බැලුවම. ඔව්. මේවා මේ හදන්න උදව් කරපු අය ගැන මම ඒව වෙන්නේ. අර පොකුණක් වගේ නේ.
අලිය තමයි. ඇත්තු අලිය නෙමෙයි. මේ බලන්නකො. ලස්සන නේ? මේ මෙහෙත් තියෙනවා. ඔව්. ඒක කොළ පාට කාසිත් බැලුවා තවත් ලස්සනයි. නැචරල් ස්වභාවයක්. මේකෙත් අර වගේ ගම එකක් කොටලා දෙනවා මේ දෙකකින් තියෙනවා. හොඳට ගන්න. දන්නේ. ඇයි මේ ගල්වල මෙහෙම මේ වලවල් තියෙන්නේ? මේ මොකක් හරි මේකක් ගන්න. අබේ ගිරියෙත් මේ වගේ නේ තිබ්බේ. අර කැලේ ලොකු වල්දෙනවා. මේ අයින් වලට යන්න ඕන මේ කඩාගෙන ගිහින් තියෙන්නේ. අර එදා කැමති නම්මන මොකද්ද කියලා අහන්නේ නැහැ. කෙලින්ම කැමති කියලා. මන් දන්නේ නැහැ නේ ඉතින් මොකද්ද කියලා. එහෙම එහෙම කැමති වෙන්න පුළුවන්ද? හැම එකම. ඕන්නේ. මේ මොනවද දන්නේ නැහැ නේ. මුණුගල්ද? නේ මන්ද. බෝල් සද්දයක් ඇහෙන්නේ. ගයිස් අපි කියපු චෛත්‍යය තමයි මේ තියෙන්නේ. ඔයාලා දකින්න නැති වීඩියෝ එකේදී ලස්සනට තිබ්බ එතන අපි වටයක් ගිහිල්ලා ආවේ. තරහයි නෑ. හාකෝ. මම දෙයක් කිව්වම ඒ දේ මොකද්ද කින්ද මන්ද කැමති කියන සාදාකත් කෙලින් කියන්නේ මං අහලා එපා කැමති වෙන්න. මේ මම මොනයි කිව්වත් අහලා තමයි කැමති වෙන්නේ. ඔව් ඉතින්. මෙන්න මෙතන ලස්සන කුංගලක් තියෙනවා. එයා පැත්තේ තියෙන කියලා. හැබැයි මේකට වැඩිය මේක අලුත් වගේනේ. මේක අලුත් වගේනේ. ඒ ගල මැදිලා තියෙන්නේ ඒක. මෙතනත් මොහා හරි තිබිලා තියෙනවනේ එක. ගයිස් මෙතන view එක කොහමද? මෙහා පැත්තේ තියෙන කැලයක්. අර මොකද්ද අර ලොකු ගලන්නේ තියෙන්නේ? අර උඩ? අරනේ. එන් තවත් මේකක් තියෙනවා බෙහෙත් තුරුවක් අයක. මේ කීවෙන එක පස්වෙනි එකනේ හම්බෙච්ච. පහද? මතක නෑ මට හරියට. පහ තමයි. අර ගල්වල මොනවා හරි තියෙනවා. මේ නම් මේ දිසාවක් මොකක් හරි එකක්.
මේ බලන්නකො ගල්ලකින් හදලා තියෙන දේ මේක. මේක බලන්නකො. රවුම් වල හදලා තියෙන දේ. කලක හ්ම්. අර තියෙන එක තාපුම් කල්පත් අද්දා ඒක ඉතින් ආවද කියන්නේ හ්ම්. අර ගල්ලක් තිබ්බ ලොකු හාවෙක් නේ? අර ලොකු ගලක් තිබ්බේ ඒක ඇතුලේ සමහරවිට කුටියක් ඔය එකක් හදලා තියෙනවා. ඔව්නේ. යන්න බෑනේ. ට්‍රිප් බස් එක දුර දෙයිලා. ඒක දැන්